බැලුවොතින් තේරෙයි. උදයන්ත කුලතුංග සහ මාලක සිල්වා අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උදයන්ති එහෙමත් නැත්නම් මිලා සමග දේශපාලන බල පෙරළියේ ඡණ්ඩියෙක් ලෙස සැලකෙන මර්වින් සිල්වා මහත්තයාගේ පුතා වන මාලක සිල්වා සමග දුරදිග ගිය රහස් පෙමක් තිබුණා. නයිට් ක්ලබ් එකකදී තමයි උදයන්තිව ඉස්සෙල්ලාම මාලක දැකලා මේක පටන් ගන්නෙ. හිරුනිකා සහ රන්දික ගමගේ කියන්නේ අප්‍රසිද්ධ ආදර කතාවක්. හිරුනිකා දේශපාලනයට එන්න කලින් මොඩල් කෙනෙක්. පැජන්ට් වලින් පවා දිනපු නිරූපිකාවක්. නිලියක්. ඒ දවස්වල තාත්තගේ දේශපාලන වැඩවලට ගෙදරට ආවගේ රන්දික ගමගේ මන්ත්‍රීතුමා හිරුනිකාට කොක්කක් ගහලා ආදරය කරන්න ගත්තා. සමිතා මුදුන්කොටුව සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ ආදරයට නම් සෑහෙන කාලයක් වෙනවා. අතුල අධිකාරිගෙන් සමිතා දික්කසාද වෙන්නත් මේ ඇමති ආදරය බලපාලා තියෙනවා. ජොන්ස්ටන් අද සමිත ළඟ නැතත් දකින්න හැම පාරකම සමිතට මතක් වෙන්න ජොන්ස්ටන් යනකොට තෑග්ගක් දීලා යන්නත් අමතක කරලා නැහැ. අනාරකලි සහ දුමින්ද සිල්වා කියන්නේ ලස්සන මැචින් කපල් එකක්. මේ ආදරේ නම් ප්‍රසිද්ධියම තිබුණා. හැමෝම දන්න එකක්. ඒ තවාසනාවකට වගේ දුමින්ද හිරේ ගියා. අනර්කලි ලොකු අත්තක් බැඳගෙන රට ගියා. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. මේ වීඩියෝව හරහා කිසිම පුද්ගලයෙකුගේ චරිතයකට වෙනවා. හැබැයි දැන් අපිට ආරංචි වෙන්නේ අය කලින්දු කරුණාරත්න සමග විවාහ ගිවිසගෙන සිටින බවයි. ඇන්තනි පවුලේ මාධව විවත්සලා ඇන්තනි 2010 වර්ෂයේදී ආලෝක ලියනගේ සමග විවාහ වෙනවා. නැවත 2016 වර්ෂයේදී ඔහුගෙන් දික්කසාද වෙනවා. අනතුරුව 2019 වර්ෂයේදී මිලාන් සිල්වා සමග ඇය විවාහ දිවියට එළවෙනවා. මේ ඉන්නේ අපි කවුරුත් අඳුරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමනලි ෆොන්සේකා. මෙයා 2010 වර්ෂයේදී ගයාන් ලක්රුවන් සමග විවාහ වෙනවා. හැබැයි අවාසනාවකට වගේ 2015 වර්ෂයේදී ඔවුන්ගේ පවුල දෙදරා යනවා. නමුත් 2016 වර්ෂයේදී ඉන්ද්‍රචාප ලියනගේ සමග ඇය විවාහ වෙනවා. ප්‍රියසාද් පවුලේ ශේෂාත්‍රි ප්‍රියසාද් ඇය 2013 වර්ෂයේදී සම්පත් සිල්වා සමග විවාහ වුණත් නැවත 2015 වර්ෂයේදී ඔහුගෙන් දික්කසාද වෙනවා. ගායන ලොවේ සුමිහිරි කටහඬක් හිමි මොහු කසුන් කල්හාර. මොහු 2010 වර්ෂයේදී නදී කම්මැලවීර නම් රංගන ශිල්පිනිය සමග විවාහ දිවියට එළඹෙනවා. නමුත් විවිධ ප්‍රශ්න හමුවේ මොවුන්ගේ පවුල් ජීවිතය දෙදරා යනවා. ඒ 2015 වර්ෂයේදී 2015 වර්ෂයේදීම කුෂානි සඳරේකා සමග විවාහ දිවියට එළඹෙනවා. චතුරිකා පීරිස් ඇය 2013 වර්ෂයේදී රොෂාන් පිලිපිටියත් සමග විවාහ වෙනවා. හැබැයි අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුල මොවුන් දික්කසාද වෙනවා. නැවතත් එම වර්ෂයේදීම ඒ කියන්නේ 2014 දීම ගයාන් වික්‍රමතිලක කියන රංගන ශිල්පියාත් සමග ඇය නැවතත් විවාහ දිවියට එළඹෙනවා. ගායන ලෝකයේ විරාජමාන විරාජිනිය නිරෝෂා විරාජිනී මේ අපි කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක්. ඇය 2000 වර්ෂයේදී නලින්ද සම්පත් සමග විවාහ වෙනවා. හැබැයි 2005 වර්ෂයේදී ඔහුගෙන් ඇය දික්කසාද වෙනවා. 2009 වර්ෂයේදී යසන්ත නවුලගේ සමග ඇය විවාහ වුණත් නැවතත් 2011 වර්ෂයේදී ඔහුගෙන් දික්කසාද වෙනවා. පියමි හංසමාලි මේ අපි කවුරුත් දන්න නිරූපණ ශිල්පිනියක්. ඇය 2007 වර්ෂයේදී ඔමෙත් පල්ලෙවත්තේ ගෙදරත් සමග විවාහ වෙනවා. ඔහු ව්‍යාපාරිකයෙක්. හැබැයි 2015 වර්ෂයේදී ඇය ඔහුගෙන් දික්කසාද වෙනවා. මුතු කිරිලි නෙහාරා පීරිස් අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය 2009 වර්ෂයේදී නිර්මල් පෙරේරා නැමැති ව්‍යාපාරිකයෙකු සමග විවාහ වෙනවා. හැබැයි 2011 වර්ෂයේදී ඔහුගෙන් දික්කසාද වෙනවා. ඉන් අනතුරුව 2014 වර්ෂයේදී මේනක රාජපක්ෂ නැමැති රංගන ශිල්පියා සමග ඇය විවාහ දිවියට එළඹෙනවා. සාරංග දිසාසේකර රංගන ශිල්පියෙක් වගේම නිවේදක ශිල්පියෙක්. 2014 වර්ෂයේදී උමාලි තිලකරත්න සමග විවාහ වෙන ඔහු 2016 දී ඇයගෙන් වෙන් වෙනවා. ඇයගෙන් දික්කසාද වෙනවා. නැවත 2020 වර්ෂයේදී දිනක්ෂී ප්‍රියසාද් සමග විවාහ දිවියට එළවෙනවා. අනර්කලි ආකර්ෂා ඇය 2014 වර්ෂයේදී ඩිෂාන් ජයසිංහ කියන කෝටිපති ව්‍යාපාරිකයාත් සමග විවාහ දිවියට එළඹෙනවා. ඔවුන් 2018 වර්ෂයේදී දික්කසාද වෙනවා. මේ ඉන්නේ මහේෂි මදුශංකා. ඇය ඇත්තටම දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. 2016 වර්ෂයේදී ඇය පසන් නැමැති ව්‍යාපාරිකයාත් සමග විවාහ වෙනවා.
හැබැයි 2018 වර්ෂයේදී අවාසනාවකට ඇය ඔහුගෙන් වෙන් වෙනවා. දික්කසාද වෙනවා. නැවතත් ඇය 2019 වර්ෂයේදී සම්පත් නැමැත්තෙකු සමග විවාහ දිවියට එළඹෙනවා. ක්‍රිකට් ලෝකෙ වගේම මැරේජ් ලයිෆ් එකේ කප් ගහපු පොරක් තමයි සනත් ජයසූරිය කියන්නේ. ඔහු 1990 වර්ෂයේදී සුමුතු කරුණානායක සමග විවාහ වෙනවා. වසරක් වැනි කෙටි කාලයක් තුළ 1999 දී ඔහු ඇයගෙන් දික්කසාද වෙනවා. නැවත 2000 වර්ෂයේදී සෑම්රාජ් සිල්වා සමග විවාහ වෙනවා. ඇයගෙන් දික්කසාද වෙනවා 2012 වර්ෂයේදී. 2012 වර්ෂයේදීම, ඒ කියන්නේ එම වර්ෂයේදීම මලිකා සිරිසේනත් සමග නැවත විවාහ වෙනවා. ඇයගෙන් දික්කසාද වෙනවා 2013 වර්ෂයේදී. මේ ඉන්නේ අපි කලින් කතා කරපු සනත්ගේ තුන්වෙනි වයිෆ්. ඒ කියන්නේ මලිකා සිරිසේන. ඇය 2012 වර්ෂයේදී සනත් ජයසූරිය සමග විවාහ වෙනවා. අනතුරුව 2013 වර්ෂයේදී, ඒ කියන්නේ වසරක් වැනි කෙටි කාලයක් තුළ ඔහුගෙන් දික්කසාද වෙනවා. 2013 වර්ෂයේදීම රෙනෝ ද සිල්වා, ඔයාලා අපි කවුරුත් දන්න හිරු ටීවී අධිපති සමග ඇය විවාහ දිවියට එළඹෙනවා. උමාරියා සිංහවංශ, මේ අපි කවුරුත් දන්න, කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක්. ඇය 2014 වර්ෂයේදී අනතුරුව විවිධ ප්‍රශ්න හමුවේ 2017 වර්ෂයේදී ඔහුගෙන් දික්කසාද වෙනවා. ඊට පස්සේ 2018 වර්ෂයේදී මහාචාර්යවරයෙක් වන දිමිත්‍රි සමග විවාහ දිවියට ඇය එළඹෙනවා. පියමි බොතේජ්, ඇය 2010 වර්ෂයේදී හර්ෂ බුලත් සිංහල සමග විවාහ වුණා. 2014 වර්ෂයේදී ඔහුගෙන් දික්කසාද වෙනවා. නැවත 2015 වර්ෂයේදී සුනිත් අත්තඩිය සමග විවාහ දිවියට ඇය එළඹෙනවා. උමයංගනා වික්‍රමසිංහ, අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය 2008 වර්ෂයේදී උදය කුමාර පතිරණ නැමැති ව්‍යාපාරිකයා සමග විවාහ වෙනවා. හැබැයි 2012 වර්ෂයේදී මොවුන් දික්කසාද වෙනවා. අමල් පෙරේරා, එළඹෙන්නේ නදීෂා සජානි සමග. හැබැයි ටික කාලයක් යනකොට මොවුන්ගේ විවාහ දිවිය බිඳ වැටෙනවා. නැවත ඔහු විවාහ වෙන්නේ ශිරෝෂි රොමේෂිකා කියන අතිශයම ලාභාල තරුණියක් සමග. ඇය නර්තන ශිල්පිනියක්. මේනකා පීරිස්, අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇය 2014 වර්ෂයේදී අමරනාත් කුමාර සමග විවාහ දිවියට එළඹෙනවා. ඊනතුරු 2015 වර්ෂයේදී ඔහුගෙන් දික්කසාද වෙනවා. 2017 වර්ෂයේදී රනිල් කොලසිංහ නැමැති රංගන ශිල්පියාත් සමග ඇය යුග දිවියට එළඹෙනවා. 1996 වර්ෂයේදී චන්න පෙරේරා නැමැති රංගන ශිල්පියා සමග විවාහ වෙනවා. ප්‍රශ්න හමුවේ මොවුන්ගේ පවුල දෙදරා යනවා. අද වෙන විට මොවුන් වෙනම පවුල් ජීවිත වෙන අයත් සමග ගත කරනවා. මේ ඉන්නේ අපි කවුරුත් දන්න පබා අපේක්ෂා ස්වර්ණමාලි. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඇය 2011 වර්ෂයේදී මහේෂ් ජාමින්ද සමග විවාහ දිවියට එළඹුණත් නැවත ඔහුගෙන් දික්කසාද වෙනවා 2013 වර්ෂයේදී. ඊට පස්සේ 2016 වර්ෂයේදී When they see me pouring some